ටිකෙන් ටික වියකී යන මනුෂ්‍යත්වය නැවත ගොඩනැගීම දෙසා දිගහැරෙන මනෝදම් ප්‍රොඩක්ෂන්. කලබලයා සමුම කලබල කරන කලබලයා කලබලයා පොලිසියෙන් සද්දනේ නැහැ. අම්මට උඩ පොලිසියෙන් කියලාද කොයි? කොහෙද දුවන්නේ ඔහම හිටපන්. මම පොලිසියෙන් එනවා බං ඒකයි මම දුවන්නේ. මම උතන වැලිකොට දාන්න හිටියේ මම අපි අම්මේ දැක්කොත් මම හිට වැලිය හැත්තින පටවන්න බං. නෑ බං. ඒ මගේ අද ෆෝන් එක ඕම් බලපන් ඒ මේ බයිස්කලේ හෝන් එකද? ආච්චිට අද මන්තද හෝන් එක තලනවා. ඔයිට බා යන්නේ තාරිගේ මාත් යන මම කොට හිටපන්. ඔව් මම මේ කැලේ වෙලා උඹලා සීයන් කාලක් තියාගෙන. ඈ අයියෝ යාව ගත්තිම්ද ඉඳ පුදියා බම්බරා වරන්ට නෑ බම්බෝ නෑ බං. නෑ නැගිටපන්. මේ කාලක් බීලා කවුණු ගැටලා ඉන්නවා බං. අම්මට තෝ මේ වරයි අම්මේ. මේ ඕ හසියා ඕ මම මෙහෙ වරේ මෙහෙට මම ලැට් එකේ ඉන්නවා ලැට් එකේ මම දැන් ලැට් එකට හිටපන්. අන් හරි ගිනි ගන්නවා. කොහෙද ගින්නේ දීපා බං. අච්චිට මොකද මම කොහෙ කරන්නේ? මේ පොල් ගෙඩියක් කඩන්න යනවා තමින් ගහන එක. මම ගම්බි ගහන්නේ ද පොල් කඩ හිටපන්. උඹලා කඩේට පොලිසියෙන් ගන්න. පොලිසිය ඊ බුස්සිය මා එවුත් මක් නෑගේ මං උඹලා කඩේ ඉස්සරහට දිග කණක් කපලා දෙන්න ලොකු. ඒකෙන් එහා පැත්තට පැනලා තේ බොනවා බං. යා අම්මට මොකද බල බයිස් එක තල්ලු ගන්න හදිස්සි හදිසි මයින්ඩ් බයිස් එක තල්ලු ගන්න මේක පරක් වෙනවා. ආ මේ උඹේ බයික් හදලා හිටපන්. මං චාමරේ ඇලන්න පැන්න. මේ අපේ ජාම්බරයා ඔව් අඩේ මොකද පැන්නලා ඉතින්. යෝ මාත් කීවටත් ගිහිල්ලා ඒතකොට දැන් මොකද කරන්නේ ඌ නාන්න ගන්න තියෙන. උඹට මොකද මං කරන්නේ? මල් ගන්නවා උඹ මෙතන මල් කඩ හිටපන්. ඇයි ඒ වුණාට මට වාට්ටි එකම දක්වත් පේන්නේ නෑ. අඩේ මම ෆෝන් එකේ මල් කඩ ගන්නලා තියෙන්නේ ඒක තමයි නේද? උඹ දැන් මල් කඩ හිටපන්. ආන් අර උඹට ගහන්න බලන් ඉන්න. ඒ මොකද මට ගහන්නේ මේ ඉරකේ මට ගහන්න එක්කිනා දවෝ වෙලේ ඉන්න පඹය බං. මම ආච්චිට කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් නැසිය යුතුය.